අර්ථවත් විදේශ රැකියාවක් සඳහා රට යන හරි පාර. ලක්ෂි සමගින්. ජීවිතේ අපි ඉස්සරහට යනකොට අපිට නොයෙකුත් අභියෝග හමු වෙනවා. ඉතින් මේ දවස්වල මැද පෙරදිග රටවල තියෙන යුද්ධමය වාතාවරණයේ බලපෑමට ශ්‍රී ලංකාවේ අපි ඍජුව නොවුනත් වක්‍රාකාරව ඒ දෙයට මුහුණ දෙමින් ඉන්නවා. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරන්න ලක්ෂි සමග රට යන හරිපාර වැඩසටහන සමගින් අදත් මාත් එක්ක එකතු වෙන්නේ අල්ලකීම් විදේශ රැකියා පුද්ගලික සමාගමේ ගරු සභාපති ඒ.එල්.ඒ. හසම් මැතිතුමා. ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන්. ඉතින් සභාපතිතුමනි අපි කලිනුත් මේ වගේ විසිට් වීසා සම්බන්ධව වැඩසටහනකින් හම්බ වුණා. ඉතින් අද මම හිතුවා මේ මැද පෙරදිග යුද්ධමය වාතාවරණය පිළිබඳව ඔබතුමත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් සභාපතිතුමා මේ මැද පෙරදිග යුද්ධය ලංකාවට බලපාන්නේ කොහොමද? මේක ඍජුව නැතත් වක්‍රාකාරයෙන් ලංකාවට බරපතල ලෙස බලපානවා. ශ්‍රී ලංකාව කියන්නේ අපි ඇත්තටම ස්වයංපෝෂිත හැම අංශයේම ස්වයංපෝෂිත රටක් නෙවෙයිනේ. අපි ආනයන ආර්ථිකයක් තුළ තමයි ලංකාවේ සෑම කටයුත්තක්ම සිද්ධ වෙන්නේ. ලංකාවේ අපි හැමදාමත් ආනයන ආර්ථිකය තුළ රැඳිලා ඉන්න රටක්. අපි හැමදාමත් යැපිලා ඉන්න රටක ආනයන කර්මාන්තය තුලින්. ඉතින් මේ தত্ত্বය අපේ සියලුම දේවල් වලට ඉතාමත් ඍජුව බලපානවා. ඍජුව ඉන්ධන වලට බලපානවා. ඉන්ධන වලට බලපානවා කියන්නේ හැම කටයුත්තකම බලපානවා. අපි සාමාන්‍ය ජනතාවගේ අපි එදා වේලට අවශ්‍ය වෙන හාල් මැස්සන්ගේ කියලා කියමුකෝ. මේ හාල් මැස්සන්ගේ ඉඳලා අත්‍යවශ්‍ය සෑම සියලු භාණ්ඩයක මිල ගණන් එන්නම මිල වැඩි වෙනවා අපිට පේනවා. ඉතින් සභාපතිතුමා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඍජුවම බලපාන්නේ මොන අංශවලටද? සංචාර කර්මාන්තයට දැඩිව බලපානවා. ඊට පස්සේ ඊළඟ එක තමයි විශේෂයෙන්ම අපි අපනයන කර්මාන්තය. ඇඟලුම් අපනයනය යම්කිසි ආර්ථිකයට හයියක් ආවා. ඒකට ඍජු වශයෙන් බලපානවා. ඊළඟට විශාල වශයෙන් ලංකාවට විදේශ විනිමය ගේන ඇමරිකානු ඩොලර් බිලියන 8ක් හෝ 10කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට එනවා විදේශ රැකියා කර්මාන්තය තුලින්. මේ විදේශ රැකියා කර්මාන්තයට ඍජුවම බලපාන මේ අවස්ථාව. ඒ විතරක් නෙවෙයි. අපි අපනයන කර්මාන්තයේ තියෙනවානේ. ලංකාවෙන් අපනයන කර්මාන්තයේ තේ අපනයන ගත්තාම තේ අපනයනය තමයි මේ අවස්ථාවේ ලංකාවේ යම්කිසි දුරකට යන්නේ. ඒකටත් ඍජුව බලපාන අපනයන කර්මාන්තයට. ඉතින් ලංකාවේ ආර්ථිකයට ලොකු අපරාධයක් සිද්ධ වෙන්නේ මේ අවස්ථාවේ. මේ තියෙන ආර්ථික ප්‍රශ්න වලින් ගොඩ යන්න විදේශ රැකියා ශාස්ත්‍රයක් විදිහට ඔබතුමාගේ ශාස්ත්‍රයෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද? මේ தත්ත්වය දැන් ඍජුව බලපාලා තියෙන මැද පෙරදිග කලාපයේ. දැන් එහෙමනම් අපි මැද පෙරදිග රටවල් වලින් ඔබට ගිහිල්ලා තව මොනවද තියෙන රැකියා අවස්ථා කියලා සොයලා බලන එක තමයි මේ වෙලාවේ අපි ශාස්ත්‍රයක් විදිහට කරන්න ඕනේ. මේකේ අවාසනාවන්ත තත්ත්වය තමයි ලක්ෂී මැද පෙරදිග වැඩ කරන විශාල පිරිසක් මහන්සි වෙලා මාසයක් දෙකක් තුනක් හම්බ කරලා ඒ හම්බ කරගත්ත දාඩිය ශ්‍රමය වගුරුවලා හම්බ කරගත්ත මුදල් ලංකාවට තමන්ගේ දූ දරුවන්ට මේ සිංහල අවුරුද්දට එවා ගන්නවත් බැරි අවස්ථාවක් වෙලා තියෙනවා. ඇත්තටම මාර දුකක් එහෙම හිතනකොට. ඉතින් සභාපතිතුමනි ඔබතුමාගේ ආයතනයනොත් විශාල පිරිසක් විදේශගත වෙලා ඇතිනේ. ඉතින් ඔවුන් වෙනුවෙන් මේ වෙලාවේ මොනවාම හරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවද? අල්ලකීම් විදේශික පුද්ගලික සමාගම විදියට අපි කල්පනා කළා අපේ ආයතනයෙන් මාස 3ක් ඇතුළත රට ගිය කාන්තාවන්ට කියන්නේ ගෘහ සේවිකාවන්ට සම්පූර්ණ අවුරුදු මල්ලක් දෙන්න. අවුරුදු මල්ලක් කියන්නේ හැමෝම වගේ එදා අවුරුදු දවසේ තමන්ගේ පවුලේ දූ දරුවන් එක්කලා හැමෝම සතුටින් ඉන්න පුළුවන් විදිහට තමන්ගේ හාල් එකේ ඉඳලා අවසාන ලුණු කැටිය දක්වා සම්පූර්ණ අවුරුදු මල්ලක් දෙන්න අපේ ආයතනය දැන් වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒකනම් සභාපතිතුමා ඇත්තටම මාර පිනක්. මං හැබැයි කලිනුත් දැකලා තියෙනවා අල්ලකීම් ආයතනයෙන් මේ වගේම බඩු මල්ලක් දෙනවා. ඔව් ලක්ෂී. ඒක අපි එදා කලේ අපෙන් විදේශගත වෙන හැම කාන්තාවකටම බඩු මල්ලක් ලබා දුන්නා. මොකද ඔවුන් ඒ වෙලාවේ තමන්ගේ පවුලේ කට්ටිය ලංකාවේ දාලා, තමන්ගේ දූ දරුවන් දාලා, සමහර විට සාම්පුරුෂා රැකියාවක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේ මේගොල්ලෝ විදේශගත වෙනකොට ඔවුන් ආපහු ලංකාවට වැටුප් එවනකම් ඔවුන්ගේ පවුල බලා ගැනීම තමයි අපි එදා කළේ. නමුත් මේක වෙන කතාවක්. මේක ඇවිල්ලා ඔවුන් ලංකාවේ ඉඳලා මාස 3ක් ඇතුළත විදේශගත වෙලා තියෙනවා නම් මේ වෙනකොට සමහර වෙලට ඕම් වැටුප් වේවලත් නැතුව ඇති. මෙන්න මේක තමයි අපි මේ වෙලාවේ බලන්නේ
ඔවුන්ට තමයි මේ ලංකාවේ මේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අවුරුදු මල්ලක් අපි දෙන්න කටයුතු කරලා තියෙන්නේ. අපි මෙන්න මේ වගේ වැඩසටහන් කරද්දී ඇතැම් අය මේක හිතන්න පුළුවන් වෙන කෝණ වලින් බලන්න පුළුවන්. ඇත්තෙන්ම අපිට තිබුණේ ලක්ෂි මේක මානුෂීය ගුණාංගයකින් තමයි මේක කරන්නේ. ඒ කියන්නේ මනුස්සකම තමයි මෙතනින් අපි සලකන්නේ යමෙක් අමාරුවේ වැටලා තියෙන අවස්ථාව උදව් කරන්න. ඒ නිසා තමයි අපෙන් ගිය අය වෙනුවෙන් අපි මේ විදිහට සිංහල අලුත් අවුරුද්දට බඩු මල්ලක් දෙන්න තීන්දුව කරලා තියෙන්නේ. ඒ කියන්නේ සභාපතිතුමා මේක මේ සෙනග අද්ද ගන්න බිස්නස් එක වැඩි කරගන්න එහෙම පාවිච්චි කරන උපක්‍රමයක්ද? ව්‍යාපාරික චේතනාව විතරක් ඔළුවේ තියාගෙන බොර්දිය මාළුවා ගන්න ඔයා කියෝ වගේ වෙන උපක්‍රමයක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඉතින් සභාපතිතුමා අල්ලකීම් ආයතනයෙන් මාස 3ක් ඇතුළත විදේශගත වුණ අයට කාන්තාවන්ට කොහොමද මේ බඩු මල්ල දෙන්නේ? ඒකට කරන්න ඕනේ අපේ අල්ලකීම් එකේ 0.77.2 816 කියන WhatsApp නම්බර එකට ලංකාවේ ඒ අදාළ කාන්තාවන්ගේ නිවසේ සිට හෝ නැතිනම් විදේශගත වෙලා සිටින ඒ අදාළ කාන්තාව විසින් WhatsApp පයින්ඩයක් ලබා දෙනවා නම් අපි ඉල්ලන තොරතුරු WhatsApp මගින් ලබා දෙනවා නම් අපිට පුළුවන් මේ වැඩේ හරියටම ඔවුන්ගේ නිවසට අවුරුදු ලබන්න කලින් මේ බඩු මල්ල ලබා දෙන්න. එහෙනම් අල්ලකීම් එකෙන් 2026 අවුරුද්දේ රට ගිය කාන්තාවන්ට අවුරුදු සරු වෙයි නේද? සුභාරංචියත් එක්ක අදට මම සමුගන්නවා. ඔබතුමාගේ වටිනා කාලය වෙන් කරාට බොහොමත්ම ස්තුතියි. අර්ථවත් විදේශ රැකියාවක් සඳහා රට යන හරි පාර. ලක්ෂ්‍ය සමගින්